Asli හොඳයි. මේක අලුත් අත්දැකීමක්. වෙනස්ුයි. හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද මම ඔයාලට පොඩ්ඩක් වෙනස් විදිහේ vlog එකක් ගෙනාවේ. ඉතින් අපේ campus life එක ගැන යාළුවන්ගේ අදහස් ඔයාලත් එක්ක share කරගන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් අපි යන් අපේ වීඩියෝ එක බලන්න. අනුෂා ප්‍රශ්නයක් අහන්න ආවේ. campus life එක ගැන මොනවද හිතන්නේ? asli campus එක ගැන මොනවද හිතන්නේ? හොඳයි. අපරාධය ආගෙන ඉන්න අවස්ථාවක් තිබ්බනද? හලෝ campus life එක ගැන ඔයා මොනවද හිතන්නේ? campus life එක හොඳයි. ජීවිතේට ඒක අලුත් අත්දැකීමක්. ඉතින් මම කියනවා නංගිලා මල්ලිලා හැමෝටමත් ඒ ඇවිල්ලා ඒ අත්දැකීම ගන්න කියලා. ඇකඩමික් තියෙනවා, ඊට පස්සේ ඉවෙන්ට් තියෙනවා. ඒ හැම දෙයකම සම්බන්ධ වෙලා වැඩ ටික හොඳට කරගන්න ඕනේ ඉතින්. අවුලක් නෑ ෂේප් එක යනවා. හලෝ එයාලා කැම්පස් ජීවිතය ගැන මොකද හිතන්නේ? ස්ට්‍රෙස්ෆුල්. හලෝ එයාලා කැම්පස් ලයිෆ් එක ගැන මොකද හිතන්නේ? හොඳයි. හිතටදී වෙනස් අත්දැකීම් ගොඩක් තියෙනවා. ලස්සන යාළුවෝ ගොඩක් ඉන්නවා. හිතටදී වෙනස් ඉති. හලෝ චතුර කැම්පස් ලයිෆ් එක ගැන මොනවද හිතන්නේ? ලයිෆ් එක ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න. ලස්සන අත්දැකීමුත් තියෙනවා. ලස්සන නැති අත්දැකීමුත් තියෙනවා. ඒක මෙහෙමයි. හොඳ මට ඇත්තටම යාළුවෝ ගොඩක් හම්බුණා. මුල් සෙම් කලින් සෙම් එකේ නම් එච්චර අදහසක් තිබ්බේ නෑ මොනවද කරන්න ඕනේ. ටිකක් අර අපි ගොඩක් අර අපිට තේරෙන්නේ නෑ උගන්න දේවල් සමහරට. හැබැයි දැන් නම් පොඩ ඒක හරි යනවා කියලා මට තේරෙනවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ අපි ඒක අවුරුදු උත්සව සමරනවා. ඊට පස්සේ ආයි පොඩි සමරන මෙතන අර එක සංස්කෘතියන් වල ළමයි ඉන්න නිසා ඒ හරි ලස්සනයි. අපි හැම සංස්කෘතියක්ම අත්දෙ දෙන්න පුළුවන්. ඒ වගේ ලස්සන තැනක් කවුරු හරි කැම්පස් එකේ ආසන ඒ අනිවාර්යයෙන් මම කියන්නේ එන්න කියලා. ඇවිල්ලා මේ අත්දැකීම ගන්න. ජීවිතේට අනිවාර්යයෙන් වැදගත්. අපිට සමාජය ගැන අධ්‍යයනය කරන්න මිනිස්සුන් අඳුර ගන්න හොඳ තැනක් කැම්පස් එක කියලා. Thank you. හලෝ කැම්පස් ලයිෆ් එක ගැන මොනවද හිතෙන්නේ? හොඳයි. ඉතින් යමුදන්නේ කැම්පස් ලයිෆ්. ඇකඩමික් නැත්තම් සුද්ධ. ඒ වගේම හැබැයි දැන් ඇති ඒක. මේ හලෝ කැම්පස් ජීවිතය ගැන මොකද හිතන්නේ? අම කියන්නේම නෑ. හලෝ ඔයා කැම්පස් ලයිෆ් එක ගැන මොකද හිතන්නේ? හොඳයි. එක්සෑම් අසයින්මන්ට් නැත්තම් තවත් හොඳයි. ඔයා කැම්පස් ජීවිතය ගැන මොකක්ද හිතන්නේ? මම ටිකක් අමාරු වුණා. ඉතින් ඒකට හොරු වුණා. අනිවාර්යෙන් එනවා නම් ඉංග්‍රීසි හරියට ඉන්න. කැම්පස් ලයිෆ් එක ගැන මොනවද හිතන්නේ? කැම්පස් ලයිෆ් එක හරි සුන්දරයි. ඉතින් සුන්දරයි අසුන්දරයි හැම දෙයක්ම තියෙනවා. ආව මුල් දවස්වල නම් ඉතින් ටිකක් අමාරු වෙයි බං. දැන් හැබැයි ඉතින් ටිකක් ෂේප් දැන් ඉතින් උරුවේගෙන යනවා. අනිවාර්යෙන් ඉතින් ඔන්න කැම්පස් එකට ගියත් ඉංග්‍රීසි හදාගෙන යන්න කියලා තමයි කියන්න තියෙන්නේ. උඹලා ආතල් ඉතින් අවුලක් නැහැ. හලෝ ප්‍රශ්නයක් අහන්න ආවේ. කැම්පස් ලයිෆ් එක ගැන ඔයාලට මොනවද හිතෙන්නේ? කැම්පස් ලයිෆ් එක කියන්නේ වෙනස්ම හිතුවේ දෙයක්. අපි අවුරුදු 20ක් තිස්සේ අම්මයි තාත්තයි ගාව ඉඳලා ඊට පස්සේ වෙනස්ම තැනකනේ දැන් ඉගෙන ගන්න ඇවිල්ලා ඉන්නේ. ස්කෝලේට වැඩිය ටියුෂන් පාර්ටි වලට වැඩිය වෙනස්ම තැනක්. ඒකමද අපි ඉතාලි අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් තැනක් ඉතින්. එක පැතිවල ඉන්න යාළුවෝ හම්බ වෙනවා. ඊට පස්සේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බ වෙනවා. ඒක විදිහේ යාළුවෝ ඊට පස්සේ අපේ ඇකඩමික් ඒක වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක්. ස්කෝලේ අධ්‍යාපනයට වැඩිය ගොඩක් වෙනස්. අපිට ඉතර වෙලාවට අපිට ඔය ෆ්‍රී වෙලාවට අපිට කොහේ හරි ඇවිදින්න එහෙම පුළුවන්. ඒ වගේ ඉතින් වෙනස් විදිහේ අත්දැකීම් තියෙන ජීවිතයක් තමයි කැම්පස් ජීවිතය කියන්නේ. පොඩි ස්ට්‍රෙස්ෆුල් ගතියක් තියෙනවා. ඉතින් අර අම්මයි තාත්තයි අර වෙනදා වගේ ළඟින් නෑනේ. ඒ කැම්පස් ජීවිතේ රසවත්. වෙනස්. අර කැම්පස් ලයිෆ් එක ගැන මොකද හිතන්නේ? මේ මම පොඩ නර්වස් එකේ ආවේ. ඒ කියන්නේ මේක මගේ වයසේ ළමයි නෙවෙයිනේ. ඉතින් බලාපොරොත්තු වෙනකොට නම් ගවල් ඔක්කොම හොඳයි. ඒත් අතේ කැම්පස් ලයිෆ් එක කියන්නේ මගේ බැච් එකත් එක්ක සතුටින් ඉන්නා. හිතවල ඒ කියන්නේ දැන් වෙන කෙනෙක් නර්වස් වෙනානේ. ඒ කියන්නේ කැම්පස් ලයිෆ් එක තමයි තමගේ බැච් එක දැන් මට කියන්නේ කාට හරි එක අහනවා.
බැච් මිස් වුණා කියලා හරි තමයි බැච් එක නැතුව third try second try නා ඉන්නා don't worry එහෙම කිසි ප්‍රශ්න නැහැ ඉන්න ලෝකල් ටිකට එහෙම කිසිම අවුලක් නැහැ ඔයාලට සමග මගේ අන්න ඒ විදිහට තමයි යාළුවාගේ අදහස් ඉදිරිපත් කරේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයාලා මොනවද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම යාළුවෝ අතර share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.